ආයුබෝවන් යාළුවනේ. අද ලෝකයේ තියෙන දේශපාලන තත්ත්වය එක්ක ගොඩක් අය බය වෙලා ඉන්න මාතෘකාවක් තමයි න්‍යෂ්ටික යුද්ධයක්. ඇත්තටම එහෙම දෙයක් වුණොත් ලෝකයේ බේරිලා ඉන්න පුළුවන් හොඳම රටවල් මොනවද? අද අපි බලමු ඒ ආරක්ෂිතම රටවල් 5 ගැන. අංක 5. අයිස්ලන්තය. අයිස්ලන්තය කියන්නේ ලෝකයේ සාමකාමී දර්ශකයේ ඉහළින්ම ඉන්න රටක්. මේ රට තියෙන්නේ ලෝකයේ ප්‍රධාන බලවත් රටවල් වලට ගොඩක් ඈතින්. ඒ වගේම මෙහි තියෙන ගිනිකඳු ශක්තිය නිසා විදුලිය සහ ආහාර හිඟයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අංක 4. නවසීලන්තය. ඕනෑම ලෝක යුද්ධයකදී හැමෝම යන්න හිතන රට තමයි නවසීලන්තය. මේ රට පිහිටලා තියෙන්නේ දූපතක් විදිහට නිසා පිටතින් එන ප්‍රහාරවලට ලක්වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ආහාර සහ සම්පත් තනියම නිපදවා ගන්න ලොකු හැකියාවක් තියෙනවා. අංක 3. ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තය කියන්නේ ඉතිහාසයේ ඉනන්ම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. විශේෂම දේ තමයි මේ රටේ හැම පුරවැසියෙක්ටම වගේ න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරෙන්න පුළුවන් භූගත බංකර්ස් පහසුකම් තියෙනවා. ඒ නිසා යුරෝපයේ තියෙන ආරක්ෂිතම තැන මේකයි. අංක 2. ඇන්ටාර්ක්ටිකාව. මේක රටක් නෙවෙයි මහාද්වීපයක් වුණත් න්‍යෂ්ටික විකිරණ වලින් බේරෙන්න පුරුවන් හොඳම තැනක්. මොකද මේ ප්‍රදේශය කිසිම රටකට අයිති නැති වගේම කිසිම යුද ඉලක්කයක් මෙහි නැහැ. හැබැයි මෙහි තියෙන දැඩි සීතල එක්ක ජීවත් වෙන එක නම් ලොකු අභියෝගයක්. අංක 1. ඕස්ට්‍රේලියාව. ලයිස්ට්ුවේ පළමු තැන ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවට. විශේෂයෙන්ම න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ඇතිවෙන ආහාර හිඟයට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාවට ලොකු ශක්තියක් තියෙනවා. විශාල භූමි ප්‍රමාණයක් සහ ස්වාභාවික සම්පත් තියෙන නිසා දිගුකාලීනව ජීවත් වෙන්න මේ රට හරිම ආරක්ෂිතයි. අවසානය. ඉතින් යාළුවනේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මෙහිම යුද්ධයක් කවදාවත් ඇති නොවෙන්න කියලයි. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.